බොහොම හොඳ පුෂුඹක් එනවා. පුෂුඹක් එනවා කියන්නේ ඔන්න කෑමක් හදනවා. පිච්චා හදනවා, කේක් හදනවා, පිච්චා හදනවා, කේක් හදනවා. නෑ වෙන මොනවා හරි හදන්නේ. කියලා දන්නේ. මට හිතෙන්නේ මෆින්ස් වගේ. මෆින්ස් අතර ඒව තව රෝස් කරලා හදනවා. මම මේ මාළු වලන්න හොඳ ඇමක් හදනවා. නූඩල්ස් හදනවා. එමෙන්න ලසන්‍ය හදනවා. තව මොනවද තියෙන්නේ? මාළුන්ට ඇමක්? අද අපි මාළු වලන්න යනවා ගාෆිල්. ඒ යනකොට ඇමට ගහන්න ගෙනියන්නේ මේවා. මොන ජරාවක්ද මන් දන්නේ නැහැ. මම නම් කැමති නෑ ඔය මාළු අල්ලන වැඩේට. ඇත්තමයි. නෑ මම එන්නේ. මට ඔය හිල්වෙච්ච බෝට්ටුවේ ගිහලා නිකන් හරි මොනවා හරි වුණොත් එහම ආපෝ. අනේ ඔය පරිසරයේ ලස්සන දැක්කයි කියලා ඉතින් වැඩක් තියනවද? මම නම් කැමතිම දර්ශනය මෙන්න මේක තමයි. ඔන්න බලන්න. ඕකේ කෑම හොයලා වැඩක් නෑ. මාළු බාන්න යන ගමනට මං ඒ කෑම ඔක්කොම ලෑස්ති කරා. මාළු අල්ලන එක තමයි මට නම් ලෝකේ තියෙන හොඳම විනෝදාංශේ. මාළු බාන්න පව්කාරේ වැඩානි. මෙයා දැන් නෑනේ ඔය පවපින. මාළු කන්න නම් හොඳයි තමයි. අද මුහුද නම් හරිම නිසංසලයි. දන්නවද යාළුවනේ? මාළු අල්ලනකොට තියෙන සතුට, ස්වභාව සෞන්දර්යය විඳින එක. ඒක තමයි මට නම් තියෙන ලොකුම දේ. ඔය මාළු අල්ලන කට්ටියට මාළු අහුවෙන්නේ නැති වුණාම ඔය වගේ බහුබූත කතා කියනවා හිත සනස්ස ගන්නයි නේමයි. මට ඔය ලොකු මාළු අහුනේ නැතුනට කමක් නැහැ. අඩුම ගානේ හාල් මැස්සෙක් හරි ඇවිල්ලා හැම කාලේ යනවනම්. මාළුවෙක්! මට මාළුවෙක් අහුවෙලා. හරි අල්ලගත්තා. මාළුවෙක් අහුවෙලා පත්තරේ දාගන්න. හරි මේ ඉන්නේ. මෙයා නම් හරිම ලස්සන කෙනෙක්. කණ්ඩවත් පුළුවන්. දැක්ක නේද? මං කිව්වේ මං හදපු යමට මාළු අහුවෙනවා කියලා. පැරණි වට්ටෝරුවකට හැදුවේ. ලොකු මාළුත් අහුවෙයි. ඔයා බලන්නකෝ. මට ඉන්න දෙන්න. මම වීඩියෝ පිච්චගෙන ලස්සන හීනියක් දැක හිටියේ. ඔයාට වතුර තිබහයි කියලා මට මොකද අනේ? ඔය මූදේ වතුර තියෙන ඕන තරම් බොන්නකෝ. තේරුමන්නේ? අම්මා කිව්වේ තනියම ගිහිල්ලා කෑම හොයාගෙන කන්න කියලා. අයියෝ. නෝනමෙන් මම බේරුණා. තා පොඩ්ඩෙන් යා මාව දකින්න. මම මොකද්ද කර හිටියේ? හරි. කෑමක් හොයන්නේ හිටියේ. හරි මේ තියෙන කෑම. ඊයා මේ මොන තරවක්ද? මොලයක් තියෙන මාළුවෙන් නම් කවදාවත් මේ වගේ ජරාවක් කන්නේ නැහැ. හරි අර ඉන්නේ පණුවේ අල්ලගමු. මේ පණුව ගෙනාවට අම්මා ගොඩාක් සතුටු වෙයි. අම්මේ මේ බලන්න මං ගෙනාපු දේ. අයියෝ බල්ලෙක්ව මෙහෙ තියාගන්න බෑනේ පුතේ. බල්ලේ? අයියෝ මං හිතුවා මෙයා පණුවෙක් කියලා. මෙයාට අපි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙයා ගොඩ ජීවත් වෙන කෙනෙක්. මෙයාට වාතය ඕන. දැන් ඉතින් අපි කොහොමද මෙයාට වාතය හොයලා දෙන්නේ? හලෝ අම්මා. කොහොමද මල්ලි? මේ බල්ලා මන් දන්නවනේ. මෙයාට වාතය ඕන.
එතන එන්න. අය බර්නි. බර්නි මට පොඩි උදව්වක් ඕනේ. අර බලපෙටිය දැන් ටික්කර කලින් මගේ ජීවිතේ බේරුවා. එයාගේ ජීවිතේ බේරලා දෙන්න ඕන. ඔයාලඟ උනතරම් වාතේ තියෙනවනේ. අපොල් මම දෙන්න. මං යාට ලොකු ලස්සන වාත බුබුලක් දෙන්න. කෝඩි හරි මට කොහේ යනවද කියලා මට හිතා ගන්න ඕනේ. කො බලන්න මේක ඇතුළේවත් රින් වෙලා ඉන්නවද කියලා. අනේ මේකනම් කාලා ඉන්න වෙනවා. මොකදවත් පැනලා දාන්නේ ඈ? මොකද පැනලා? පොයි. හොදි. නෝනාවලිනි මාතුරිනි මම ප්‍රථම වතාවට ජීවිතේ පරිදුවට තිබිලා කෙනෙක් කොබේට ගන්න යන්න හදන්නේ. පොඩක් කලමුයි. Odi, වහින්නේ. යන්නේ තුමට ඉඳලා වැඩක් නෑ. මම වහිනෝ. ඔයා මාව ආපහු වතුර දැම්මට ඔයාට ගොඩක් ස්තුතියි. ඒක නෙමෙයි. තම්ලි පාඩ පූසෙකුත් අරේ දඟල ඉන්නවා. ඒ ඉන්න වගේ යාළුවෙක්ද? කොහමද ඕඩි? ඔයාට හරි අපුඩු තැනක් හම්බ වෙලා තින්නේ. ඔයාගේ යාළුවා මගේ ජීවිතේ බේරලා දුන්නා. ඔයගොල්ලෝ කැමතිද මොහොත යට රවමක් ඇවිදලා එන්න? අපෝයෝ. අපි මෙහාට ගොඩාක් කැමතියි. වැරදයක් නෑ. ඒත් ඉතින් අපේ ගෙවල් තියෙන්නේ මෙහෙනේ. කට්ටිය වැඩට යන වෙලාවද කොහෙද? මේ තමයි මුහුද යට තියෙන ප්‍රධානම මන්සන්දිය. අර ඉන්නේ අපේ වාහන අසුරන පොලිස් නිලධාරියෙක්. මෙයා ඉරි කැපුවම දඩකොළ එහෙම දිනවනේ. කවුරු හරි වේග සීමාවට එහා පීනගෙන ගියොත් විතරයි. මේක තමයි මෙහි තියෙන ඉක්මනින්ම කෑම ගන්න පුළුවන් කඩේ. අපිට පීනගෙන යන ගමන් උනත් කෑම ගන්න පුළුවන්. කණ්ඩ කෑම જાතියෙම ඇති නේද? බඩත් ගිනියේ. මම ඔයාලට රස පණුවෙක් අරන් දෙන්නද? ඇත්තටම බඩගින්න නෑ. මට දැනුයි මතක් වුණේ. මා අම්මට කිව්වා පණුවෙක් හොයාගෙන එනවා කියලා. මං ගෙහෙල්ලන්නම්. බයි. Modu අශ්වයන්ගේ තරගය දැන් ආරම්භ කිරීමටයි සැලසෙන්නේ. ඔව් එය ඊටම උණුසුම් තරගයක් වේවි. මේකත් ෆෝමියුලා 1 වගේ රේස් ට්‍රැක් එකක් නේ. ඔව් දැන් මේ තරගේ පටන් ගන්න යන්නේ. ඔන්න දැන් තරගය ආරම්භ වුණා. ඔව් තරගකරුවන් එක පොදියට ඉදිරියට ඇදෙනවා. ඔව් ඊටම වේගවත්. ලා අයියෝ නෝරා කොහෙද යන්නේ ඉන්නවා? ඔව් තෝනි සහසී ඉදිරියටම ගමන් කරනවා. ඔව් මේ අවස්ථාවේ ඔව් කාර්යක ගමන් කරනවා. ඔව් තරගයේ ජයග්‍රහණය සීත හිමි වෙනවා මේ අවස්ථාවේ. අයියෝ මෝ බේරගන්න අයියෝ මගේ මල්ලි අනේ මගේ මල්ලිව අහුවේද දන්නේ නැහැ දැන් මොකද කරන්නේ පොඩ්ඩක් ඉන්න. මම කරන්නම් වැඩ. මම මාළු කෑමක් නෙමෙයි ඈ. කොහෙන්ද? එන්න මෙන්න මේක කන්න. මට තව බාලුවෙක් අහුවෙලා වගේ. බලමු. මාජි හමි අර බිලිකොක්කත් අදගෙන මුහුද මැදටම ගියා. ආයිමත් පාරක් උගලෝ අපිව බේරගත්තා. අපි කොහොම ඔයාලට ස්තුති කරන්නද මන්දා? ඒක නෙමෙයි මේකේ හුලන් ටිකක් මදි වගේ ගතියක් තියෙනවා. මොකද කරන්නේ ඒකට? සුළු දෙයක් නේ. බෑනි
ඉන්න බං ඉන්නකෝ. අපි යනවා. එන්නම් ගිල්ලා. ගාෆීල් ඕඩි මගේ බඩ මුට්ටුත් එක්ක ඒගොල්ලොන්වත් මුහුදට වැටෙන්න ඇති. අයියෝ දෙයියනේ. හරි. එයාලා හොඳ යාළුවෝ. හරි අහිංසකයි. හරි හුරුතල්. මගේ හිතර වටන්න හදන්න එපා ගාෆීල් ඕඩි. මට ඔය දෙන්නව නැති වුණා. 3යි 2යි 1යි. ගාෆීල් ඕඩි ඔයාලා ඉන්නවා කරදරයක් නෑ ඔයාලට. කරදරයක් වුණා නම් ඉතින් මෙහෙම දකින්න ලැබෙනවද? අපි මේ සතුට සමරන්න ඕන. හැබැයි ප්‍රශ්නේ දවල් කෑමත් වතුරේ. කවුරු හරි ඇවිත් අපිව බේර ගන්නකම් අපි මෙතන හිර වෙලා. කණ්ඩ දෙයක් නැතුව මේක ඇතුලේ හිර වෙලා කියලා කිව්වා. හැබැයි ඉතින් අපි ගාව මාළු හැම තියෙනවා. අපෝ එපා. ඒව හැමතෙම ගහලා ඔයා දාගෙන බලාගෙන ඉන්න. බය වෙන්න එපා. කවුරු හරි මෙතෙන් ටික්මන්ට් එවි. අපි කට්ටියට දැන් ඉතින් කණ්ඩ වෙන්නේ මේ මාළු කෑම. එයා ඒව කයි. මේ තරහ නැතුව සෝස් එක පොඩ්ඩක් දෙන්න ඕඩි. දෙන්න. හරි.